දෙමළ භාෂාව හදාරන ආදරණීය දුවේ පුතේ ද්‍රවිඩ සංස්කෘතිය පිළිබඳවත් යම්තාකෝ කරුණු කාරණා දැනගෙන ඉන්න එක ඉතා වැදගත් වෙනවා. ඔන්න ඔය කාරණාව නිසා තමයි ඔයාලට අද ද්‍රවිඩ සංස්කෘතිය ගැන යම්තාකෝ කරුණු කාරණා රැසක් කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඔයාලා දන්නවා ද්‍රවිඩ සංස්කෘතියේදී ගවයාට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා කියලා. මේ ගවයාට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙන්නේ පුතේ අපේ ද්‍රවිඩ සංස්කෘතියේ එන ප්‍රධාන දෙවිය තමයි ශිව දෙවිය. එතකොට ශිව දෙවියන්ගේ වාහනේ බවට පත් වෙලා තියෙන්නේ ගවයා. වෙන මේ නිසා තමයි ද්‍රවිඩ සංස්කෘතියේදී ගවයාට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙලා තියෙන්නේ. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ජනප්‍රවාදයේ එනවා පුතේ වෙන්න මෙහෙම කතා පුවතක්. ශිව දෙවියන්ට හිටියා ප්‍රධාන බැතිමතෙක්. එයාගේ නම නන්දි. එයා මිනිස්සෙක් පුතේ. එතකොට මේ නන්දි කියන මිනිස්සයා ශිව දෙවියන්ට ගොඩාක් භක්තිවන්තව කටයුතු කරා. ශිව දෙවියන්ගේ ප්‍රධාන බැතිමත. එච්චර භක්තිවන්තකමක් වෙන කිසිම කෙනෙක් තුල තිබුණේ නෑ ශිව දෙවියෝ වෙනුවෙන්. ඉතින් දවසක් ශිව දෙවියෝ මේ නන්දිට කියනවා නන්දිවා මං වෙනුවෙන් මෙච්චර භක්තිවන්තව ඉන්නවා. ඔයාට මම වරමක් දෙනවා. ඔයා කැමති දෙයක් මගෙන් ඉල්ලන්න කියලා. මෙහෙම කිව්වට පස්සේ නන්දි වෙන්න මෙහෙම දෙයක් තමයි ඉල්ලන්නේ. අනේ දෙවියනේ මට ඔබ වහන්සේට සේවා කරමින් ඔබ වහන්සේ සමගම ඉන්න වරමක් ලබා දෙන්න. මට ඔබ වහන්සේ යන තැන්වල යන්න, ඔබ වහන්සේව ආරක්ෂා කරන්න, ඔබ වහන්සේ වෙනුවෙන්ම කැපවෙලා ඉන්න පුළුවන් මට වරමක් ලබා දෙන්න කියලා මේ නන්දි ශිව දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ඉල්ලුවට පස්සේ මොකද කරන්නේ? අපේ ශිව දෙවියෝ කල්පනා කරනවා නන්දිට මොකද කරන්නේ? ඒක නන්දි ඉල්ලපු වරම මම කොහොමද දෙන්නේ? මෙහෙම කල්පනා කර ඉන්නකොට ශිව දෙවියන්ට කල්පනා වෙනවා හරි මට වාහනයක් අවශ්‍යයි. එහෙනම් ඒකට සුදුසුම කෙනා තමයි අපේ නන්දි කියලා. දැන් ශිව දෙවියෝ මේ නන්දි කියන මිනිස්යාව ගවයෙක් බවට පත් කරනවා. ගවයෙක් බවට පත් කරලා ශිව දෙවියන්ගේ වාහනේ විදිහට නන්දි භාවිතා කරනවා. එතකොට නන්දිත් ශිව දෙවියන්ට තියෙන භක්තිවන්තකමට ඒ කැපවීමෙන් ගෞරවයෙන් යුක්තව එයාගේ සේවාව ශිව දෙවියෝ වෙනුවෙන් සිද්ධ කරනවා. මෙන්න මේ නිසා තමයි පුතේ ද්‍රවිඩ ජාතිකයන්ගේ විශ්වාසයක් තියෙනවා ශිව දෙවියන්ගේ ප්‍රධාන බැතිමතා තමයි නන්දි. එයාගේ භක්තිවන්තකමට තමයි යා ගවයෙක් බවට පත් වුනේ. එතකොට මේ ගවයාත් එක්ක තමයි ශිව දෙවියෝ ගමන් බිමන් ගියේ. ඒ නිසාම ගවයා තුළ ශිව දෙවියෝ වැඩ ඉන්නවා කියන අදහස අපේ Hindu භක්තිකයන්ට තියෙනවා.